බොහෝ දෙනා හිතන්නේ හැකින් කියන්නේ නරක දෙයක් ලෙස. ඇත්ත වශයෙන්ම එහි යහපත් සහ අයහපත් යන පැති දෙකම තියෙනවා. අපි බලමු මොකක්ද මේ හැක් කියන්නේ කියලා. යම් කිසි කම්පියුටර් සිස්ටම් එකක, නෙට්වර්ක් එකක, සොෆ්ට්වෙයාර් එකක තියෙන දුර්වලතා හඳුනාගෙන එම දුර්වලතා ප්‍රයෝජනට ගනිමින් එම පද්ධතියට ඇතුළු වීම, ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම, පද්ධතියේ පාලනය ලබා ගැනීම හෝ දත්ත සොරකම් කිරීම. එහි සඳහන් කර එකක් හෝ කීපයක් හෝ සියල්ලන්ම සිදු කිරීම පරිගණක හැක් කිරීම. එහෙනම් කම්පියුටර් හැකින් වශයෙන් අපිට හඳුනාගත හැකිය කම්පියුටර් හැකර්ස්ලා. එහෙම නැත්නම් පරිගණක හැකර්වරු වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. white hat hackers, ethical hackers කියලා හඳුන්වනවා. grey hat hackers සහ black hat hackers. කවුද මේ white hat hackers කියන්නේ? මේගොල්ලෝ නීතිමය යටතේ වැඩ කරන්නේ. සමාගම්වල පරිගණක ආරක්ෂාව වැඩි කිරීම, දුර්වලතා හඳුනාගෙන ඒවට පිළියම් දීම තමයි මේගොල්ලන්ගේ රාජකාරිය. මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අනිත් අයගේ යහපත උදෙසා තමයි ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ග්‍රේ හැට් හැකර්ස්ලා මේගොල්ලෝ අවසරකින් තොරව තමයි පරීක්ෂා කිරීම සිදු කරගන්නේ. මේගොල්ලන්ගේ අරමුණ නරක නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් හොරගම් කිරීම, විනාශ කිරීම කරන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාවට තියෙන දුර්වලතා හඳුනා ගැනීම, ඊට අමතරව අයිතිකරුට දැනුම් දෙන්නත් පුළුවන්, නොදී සිටීමක් කර හැකියි. මොකද මේගොල්ලෝ නීතිමය රාමුවක් යටතේ ක්‍රියාත්මක නොවන නිසා. බ්ලැක් හැට් හැකර්ස් මේක තමයි තුන්වෙනි කොටස. එතකොට මේගොල්ලෝ ක්‍රියාත්මක නීති විරෝධී. මේගොල්ලෝ කරන්නේ නරක වැඩ. ගොඩක් වෙලාවට පද්ධති වලට ඇතුළත් වෙලා දත්ත සොරකම් කරමින් හානි කරනවා. ඒ පද්ධති වලට මුදල් සොරකම් කරනවා, ඩේටා සොරකම් කරනවා. ඊට අමතරව ඒවා නැවත ලබා දීම සඳහා කප්පම් වශයෙන් මුදල් එල්ලනවා. ඉතින් මේගොල්ලන්ගෙන් ඉතාමත් දරුණු ලෙස අයහපත තමයි පරිගණක ලෝකයට සිදු වෙන්නේ. නිගමනය. හැකින් කියන්නේ පරිගණක පද්ධතිවල දුර්වලතා භාවිතා කරමින් නීතිමය හෝ නීති විරෝධී ලෙස පද්ධතිවල ආරක්ෂාව, දත්ත සහ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමේ ක්‍රියාවලිය කියලා අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්.